සුබ දවසක් ඔගොල්ලෝ හැම දිනෙකටම. ඉතින් ආදරෙන් මම අදත් පිළිගන්න ඕගලන්ව පැයට 5000යි නවකතාවට. මං කලින් කියනවා වගේම මේ නවකතාව කැමති අයට අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට මේ නවකතාව බලන්නත් පුළුවන් සද්ද අඩු කරලා. ඊටත් කලින් මම ඔයගලන්ගෙන් සමාව ඉල්ලනවා මේ කතාව වෙන්දට මම පටිගත කරන්නේ ශබ්දාගාරයක් ඇතුලේ. හැබැයි අද ඒ තන අලුත් වැඩියාවක් නිසා මම මේ විදිහට ඕගලන්ට මේක පටිගත කරනවා. ඉතින් ඒකෙදි සිදුවන අපහසුතාවයට මම ඕගලන්ගෙන් සමාව ඉල්ලනවා. හොඳයි. එහෙනම් අපි යමු මේ කතාවේ අලුත් කොටසට. සෙරටම කලින් අපි මේ කතාවේ මෙතෙක් කතාව අහලයිමු. හිතුවක්කාර විවාහයක් කරගත් ශ්වේතා අනුරාධපුර ප්‍රදේශයේ සිට කොළඹ පදිංචියට තම සැමියා සමග පැමිණි. ඇයගේ සියලුම සේසත උගස් කර ඔහුව රට යවන අතර එහිදී හමුවන කාන්තාවක් සමග ඔහු ජීවත් වේ. මෙයින් අපහසුතාවයට සහ දුගී භාවයට පත්වන සේතා තම දරුවා සමග කුලී නිවසක් සොයාගෙන පාරෙහි තැඹිලි විකුණයි. තැඹිලි විකුණන අතර ඇයට විවිධ බලපෑම් එල්ල කර ඇයව තම භාරයට ගැනීමට කීර්ති මුදලාලි නම් තැඹිලි වෙළෙන්දෙකු ඇයට මුණ ගැසෙයි. උපක්‍රමයකින් ශ්වේතාව රවටා ගන්නා කීර්ති ඇයට අතවර කර අත්හැර දමයි. මෙයින් පසු අහම්බෙන් හමුවන විපුල නම් තරුණයා සමග හිතවත් වන ශ්වේතා කීර්ති මුදලාලට එරෙහිව නැගී සිටී. ශ්වේතා එල්ල කළ මන්නා පහරකින් කීර්ති මුදලාලිගේ මහපට ඇඟිල්ල වෙන් වී යන අතර එයින් පසු ශ්වේතාව රැකබලා ගැනීමට එදින රාත්‍රියේ විපුල ඇයගේ නිවසෙහි දොරකඩට වී සිටී. අද එතැන් සිට කතාව. ශ්වේතා නිවස ඇතුළට ගොස් දොර වසාගත් පසු විපුල තම ත්‍රීවිල් රථයට වී ඉදිරිපස බලා උන්නේ. මුළු දවසම ගෙවී ගිය නමුත් කිසිදු හැලහොල්මනක් නොවී සාමාන්‍ය පරිදි එදින දිනය ගත විය. තැඹිලි බීමට හෝ බුලත් විටක් ගැනීමට පැමිණි අයෙකු විනා වෙන කිසිවෙකුත් සැක සහිත යමක්වත් විපුල දුටුවේ නැත. ශ්වේතාට දැන් රෑබෝ වෙත්ම තමා කළ කීදෑ ගැන බරපතල කම වැටහෙන්නට පටන් ගත්තාය. විටක ඇඳට වී සිටින ඈ විටක ජනෙල් අතරින් විපුල දෙස බලා පාර දෙසත් හොරෙන් බලා නැවත ඇඳට වැටේ. විපුල කීවාසේම තමාට යමක් සිදුවුවහොත් දරුවාට සිටින්නේ කවුදැයි ඇය කල්පනා කළාය. කෝප වූවා වැඩියයි ඇයගේ සිත ඇයටම දොස් නගන්නට විය. මිස් මට වතුර එකක් දෙන්නකෝ. ඒ විපුලගේ හඬය. එම හඬ ඇසුණු සැනින් ශ්වේතාට හීල්ලිනි. දෙයනේ සිද්ධිය වුණු වෙලාවෙඉඳලා මේ මනුස්සයට තේ එකක්වත් මම හදලා දුන්නේ නැහැ නේද? අඩුම තරමේ දවල්ටවත් මම කන්න දුන්නේ නැහැ. උදේ පාන්දර 8ට මේ සිද්ධිය වුණු වෙලාවේ ඉඳලම දැන් රෑ 8 වෙනකන් මේ මනුස්සයා එක සීරුවට එකම තැන. ඇයගේ සිත වැඩි වැඩියෙන් ඇයට දොස් නගන්නට විය. ඉන්නයේ මන් දෙන්නම්. ශ්වේතා වහා වතුර වීදුරුවක් ගෙනවුත් විපුලට දුන්නාය. ඔහු එය මහත් ඕනෑකමින් බීගෙන ගියේ බඩගින්නද ඒත් සමගම අඩු කරගන්නට විය යුතුය. අයියා උදේ ඉඳලම මෙතන නේද? අයියට මුළු දවසම කෑමක්වත් නැහැ. මං කෑම ටිකක් හදන්නම්. අයියා කනවද? ඕන නෑ මිස්. මගේ යාළුවෝ ටිකකට මම කතා කළා. ඒගොල්ලෝ අපි 3 දෙනාටම කෑම අරන් එයි. 3 දෙනෙක් කිව්වේ අයියේ. ඇයි? අපි දෙන්න විතරක් කෑවම හරිද? පුතාට කෑම ඕනේ නැද්ද? අපරාධනේ අයියේ. මගේ එකෙන් පුතාට දෙන්න පුළුවන්. එයා ගොඩක් කන්නේ නැහනේ. උදේ ඉඳලම කෑමක් නැහැ. ඔයයි පුතයි ඕක බෙදාගත්තම හරියනවද? කෑම 3ක් ගෙනාව කියලා මහා ගොඩක් දේවල් නැති වෙන්නේ නැහනේ. කොහොමත් අද රැයට මට විශ්වාසයක් තියන්න බෑ. ඔය මිනිස්සු මෙතනට එන්න පුළුවන්. ඒත් අයියේ මේක කවද වෙනකම් කරන්නද? මට හිතෙනවා පොලිසියන්න. ඔයාට පිස්සුද? දැන් ඇඟිල්ල කැපෙන්න ගැහුවේ ඔයානේ. ඒ මනුස්සයා ඔයාට අතක්වත් තිබ්බේ නැහනේ. වචන ටිකක් කතා කරලා බැනගත්ත විතරයි. ඔයා තමයි මෙතන මන්නයක් උස්සලා ඒ මනුස්සයාගේ ඔළුවට ගැහුවේ. වෙලාවට ඔළුව කැපුණේ නැත්තේ. ඔව් හැමෝටම ඉතින් මගේ වැරද්දනේ පේන්නේ. මං මෙතන හරි වැරද්ද කතා කළේ නැහැ. මම කිව්වේ ඔයයි මුලින්ම මන්නෙන් ගැහුවේ. ඔයාම පොලිසියට ගිහිල්ලා ඇන්ට්‍රියක් දාන්නේ මොනවා කියලාද? මට ඇන්ට්‍රියක් දාන්න කියන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ඒව මට මූණ බලාගෙන කියන්න බෑ.
අනිත් එක ඒව කියනවට වඩා හොඳයි උඩ බලාගෙන කෙල ගහගන්න එක. අන්න ඒකනේ කියන්නේ. දැන් මිස් මන්නෙන් ගැහුවේ ඒ මිනිස්සයා කරපු වැරදි වලට විතරක් නෙවෙයිනේ කාලයක් තිස්සේ කරපු අසාධාරණකම් වලට. ඔව් ඉතින් මං වැරදිද? නැහැ. මිස් පොඩ්ඩක්වත් වැරදි නැහැ. ඒ වුණාට ඒ කාලේ වෙච්ච අසාධාරණකම් වලට ඒ කාලෙම පොලිසිය වලට කියන්න ඕන. ඒවයි මේවයි ඔක්කොම අල්ලලා මේ මන්න පාරක් ගැහුවා කියලා පොලිසිය මිස්ගේ පැත්ත ගන්නෙ නැහැ. ඔව් ඉතින් ඒක එහෙම වෙන්න පුළුවන්නේ. මොකද පොලිසියේ ඉන්නේ පිරිමිනේ. පිරිමි ඔක්කොම එකයි. කියමින් ඇය නැවත දොර වසා ගත්තාය. මේකිට පිස්සුද? විපුල තනියම තමාට කියාගත්තාය. මචං විපුලයා මොකද්ද බං කලබලේ? උඹට කවුරු හරි වත මිලින වෙන්න දුන්නද? එහෙම නැත්නම් දෙන්න යනවද? ත්‍රිවිල් රථ දෙකක නැගියා විපුලගේ යහළුවන්ගෙන් එකෙක් වන නලින්ද විපුලගෙන් ඇසුවේය. පොඩි කේස් එකක් වුණා මචං. විස්තර ටික පස්සේ කියන්නම්. අද රෑ වෙනකම් මගෙත් එක්ක මෙතන ඉන්න ඕනේ. ඒ කියන්නේ අද රෑ කෑමට පෝරියල් එකක් සෙට් කරනවා කියන එකද? එහෙම දෙයක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මොකක් වුණත් අද රෑ දෙකෙන් එකක් වෙයි. කො කෑම ගෙනවද? ඔව් මේ තියෙන්නේ. මොකටද බං කෑම තුනක් ගේන්න කිව්වේ? උඹ විතරනේ මෙතන ඉන්නේ. ශ්වේතා මිස් මෙන්න මේ කෑම ටික ගන්නවද ඇවිල්ලා? ශ්වේතා දොර ඇරියාය. ශ්වේතා දුටු විගස නලින්දගේ කට මදක් ඇරිනි. ඇය හෙමින් සීරුවේ විපුල දෙසට විත් ඔහු දුන්නු කෑම පාර්සල් දෙක රැගෙන විපුලට සිනහවක් පා අනිත් අයටද මදක් සිනහ වී නැවත ගේ තුලට ගියාය. මේ නලින්ද යාළුටි කාලා දාවේ? විපුල ඇසුවේ තමාගේ කෑම පාර්සලය දිග අරින ගමන්ය. නමුත් නලින්දගෙන් ප්‍රතිචාරයක් නොවිය. නලින්ද? බුරුව නලින්ද? මොකද ඇහුවේ? කල්පනා සයුරේ ගිලී සිටි නලින්ද හදිස්සියව මෙලොවට පැමිණි විපුලගෙන් ඇසුවේය. අරුන් කෑම කාලා දාවේ? ඔව් අපි ඔක්කොම පරාට කාලාවේ. ඒක නෙමේ විපුලයා. කවුද බංගේ? බොරැල්ලේ තොරණ වගේ මාර ලස්සනයිනේ. හරි ඒ වැඩක් නෑ. මම උඹට පස්සේ කියන්නම්කෝ. දැනට උඹගේ ඔය මකර කට වහගෙන ඔය පැණි බේරෙන ඇස් දෙක වෙන පැත්තකට හරවපන්. නැත්තම් මට වෙන්නේ උඹේ ඇස් ගෙඩි දෙක උගුල්ලා උඹටම දෙන්න. යකෝ මූ. මචං අසලක ඔන්න දුමක් පත්තු කරහන්. අපිට නිදා ගන්නත් නෑ මුම් මේ අහකප් යන එන්ජින් පත්තු කරගත්තම පැත්තක ඉන්න අපි ඕනේවට පෙට්‍රල් හොයන්. කියමින් නලින්ද හසලක අසලට ගියේය. එතන විපුලගේ යහළුවන් 10 දෙනෙකුට වැඩි මිසක් අඩු නොවිය. රාත්‍රී 9 පසුවත් විපුල බලාපොරොත්තු වූ පරිදි කිසිවෙකුත් පැමිණියේ නැත. නමුත් රාත්‍රී 10 පසුවීමට ආසන්නව තිබියදී කීර්ති මුදලාලිගේ ගෝල බාලයන් වාහන දෙක තුනකින් ශ්වේතාගේ තැඹිලි කඩේ අසලින් එහාට මෙහාට ගියේ. ඔවුන් එසේ ගියත් වැඩි කලබලයක් නොකළේ මන්දැයි නලින්දට ප්‍රශ්නයක් විය. මචං මේ අර කීර්තියගේ සෙට් එක නේද? නලින්ද විපුලගෙන් ඇසීය. ඔව්. ඒත් මට තියෙන පුදුමේ මුන් එහෙට මෙහෙට විතරක් යන්නේ මොකෝ? අපෙන් ගේම ඉල්ලන්නේ නැතුව. එවිටම ශ්වේතා ඔවුන්ට තේ පැන් රැගෙන ආවය. මිස් කීර්තිගේ සෙට් එක එහෙට මෙහෙට ගියා. දැන් දෙතුන් වතාවක්ම. හැබැයි කිසි කලබලයක් නම් කළේ නැහැ. නලින්ද ශ්වේතා පැමිණි පසු පැවසිය. එකත් එක්කටම කීර්ති මුදලාලියා වැඩි කලබලයක් කරන්න මුන්ට කියලා නැතුව ඇති. එහෙම නැත්තම් ඉස්පිරිතාලේ ගිහිල්ලා වෙන මොකක් හරි වුණා කියලා බෙහෙත් ගන්නව ඇති. සමහර විට වාට්ටුවේ නතර කරලත් ඇති. එය ඇසූ විපුල කීවේ. දැන් මචං ඔච්චර දෙයක් වෙලත් එක්ක පොලිසිය එන්න ඕනේ. එහෙම නැත්තම් උන්ගේ උන් ටික ඇවිල්ලා මෙතන කුඩු පට්ටම් කරලා දාලා යන්න ඕනේ. ඔය දෙකෙන් එකක්වත් නොඋනේ මොකද මචං? එය ඇසූ නලින්ද විපුලගෙන් නැවත ඇසී. එකත් එකටම කීර්ති මුදලාලි මේකට පොලිසිය ගාව ගන්නේ නැහැ. එහෙම ගෑවුනොත් මම නොකියන දේවලුත් පොලිසියට කියලා දුරදිග යයි කියලා හිතනවා. විපුල එයට උත්තර දීමට ප්‍රථම නලින්දට ශ්වේතා පැවසීය. ඒත් කීර්ති මුදලාලි මේක ලේසියෙන් අත්තරින එකක් නෑ. එයා අපහු වෙන්නේ සනීප වෙලා. ඒ පාර එනකොට මිස්ටර් එක ලේසි වෙන එකක් නෑ. එවර විපුල කල්පනාකාරී ස්වරයකින් සියල්ලන්ටම ඇසෙනසේ කීවේ. එතකොට අපි මොකද කරන්නේ? නලින්ද ඇසුවේ.
මිස් කැමතිනම් අපේ ගෙදර යමු. අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි. විපුල ශ්වේතාට කිව්වේ. මම මේ දරුවත් එක්ක හොයාගේ අම්මා ගහලා එලවයි. නෑ. මං අම්මට ඇත්ත විස්තරේ කියලා ඔයාව එක්ක යන්න එන්න. අපේ අම්මා එහෙම කෙනෙක් නෙවෙයි. ඔයා දන්නවද? අපිත් පොඩි කාලේ පාරේ හැදුණු මිනිස්සු. මිස් හෙට යන්න ලෑස්ති වෙන්න. මම මේ තැඹිලි ටික කොල්ලෙක් ධම්මලා විකුණලා දෙන්නම්. අනිත් එක මහ ලොකු දවසකට නෙමෙයිනේ. සතියක් දෙකක්වත් මේක ටිකක් තුනී වෙනකන් අපේ ගෙදර ඉන්න. ඔව් විපුල කියන දේ හරි මිස්. මිස් එහෙම කරන එක තමයි හොඳ. මොකද හැමදාම මේ කොල්ලෝ ටික මෙතන තියාගෙන අපිට ඉන්න අමාරුයිනේ. අපි ගියා වුණත් මොකක් හරි මිස්ට කරදරයක් වුණොත් අපිටත් හිත හදාගෙන නිකන් ඉන්න බැරි වෙනවා. නලින්ද ඒ අනුමත කරමින් ශ්වේතාට පැවසුවේය. ශ්වේතා ඒට හිස සැලුවාය. ඉතින් එහෙමනම් පැයට 5000යි නවකතාවේ අද කොටස ඉවරයි. ඉතින් මේ නවකතාවේ අවසානය දැන් හුඟක්ම ළඟයි. ඉතින් එතකන් මං ආදරෙන් ඉල්ලා සිටින ඕගොල්ලන්ගෙන් මේ කතාවේ අවසානය වෙනකන් රැඳිලා ඉන්න කියලා. හැමදාමත් වගේ මේ කතාව සහ මාව අහන් හිටපු ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.